තාත්තයි පුතයි කැප්ටන් කරන්නේ DS එකේ පළවෙනි පාරට. අද වෙනතුරු මේ අවුරුදු 50ටම කවුරුත් එහෙම තාත්තයි පුතයි කැප්ටන් කරලා නැහැ. ක්‍රීඩාවක් කරන හින්දා මට අධ්‍යාපන ගොඩක් උදව් වුණා. ගොඩක් කට්ටියට ඒකේ අනිත් පැත්තනේ. පාසල් රග්බි කණ්ඩායමක නායකත්වය එකම පවුලේ 4 දෙනෙකු දරපු අවස්ථාවක් ගැන අපි මේ කතා කරන්නේ. DS නායක විද්‍යාලයේ රග්බි ඉතිහාසය තුළ මොවුන්ගේ පවුලේ නියෝජනය වසර 10ක විතරගේ ප්‍රමාණයක් වුණා. ඉතින් අපි මේ පවුලේ 4 දෙනෙක් කොහොමද මේ රග්බි නායකත්වයේ දරමින් විශේෂයෙන්ම මේ රග්බි ක්‍රීඩාව නිරතු ආකාරය ගැන කතා කරන්නේ. මම මංජුලා ආරිය කුමාර 1987 රගය කැප්ටන්. මගේ මල්ලි 1989 රගය කැප්ටන් තුෂාර චන්දන ආරිය කුමාර. මගේ පොඩි මල්ලි 1994 රගය කැප්ටන් මහේෂ් ආරිය කුමාර. මගේ පුතා 2013 රගය කැප්ටන් දෙවින් ආරිය කුමාර. අද කාලේ ගත්තොත් සාමාන්‍යයෙන් ඉස්කෝලේක A ඩිවිෂන් ගහන ඉස්කෝලේක බජට් එක මිලියන 50ක් 100ක් අතර තමයි තියෙන්නේ. අපේ කාලේ එහෙම බජට් එකක් එහෙම තිබ්බෙත් නැහැ. අපිට එහෙම ස්පොන්සර්ස්ලා හිටියෙත් නැහැ. අනිත් සෑම දෙයක්ම අපි ඒ කාලේ කරගත්තා. ඉතින් මම හිතනවා අපි ඒ කාලේ හැම දෙයක්ම කර ගැනීම තුලම අපිට යම්කිසි හොඳ අත්දැකීමක් ලැබුණා. පසුබිමක් ලැබුණා මේ කොහොමද රග ක්‍රීඩාවේ ලීඩර්ෂිප් එකක් ගන්න ක්‍රීඩකයෙක් හැටියට ඉදිරියට යන්නේ ක්‍රීඩකයෙක් හැටියට යම්කිසි දෙයක් මෙහෙවන්නේ ඒ කියන එක ගැන හොඳ අත්දැකීමක් ඒ කාලේ ලැබුණා. ඉතින් රග ක්‍රීඩාව මම මොකද පොර කන්න දඟලන්න බෝලේ අරගෙන ඉස්සරහට යන්න හැම වෙලාවකම ඉදිරියට යන්න ආස කරපු ළමයෙක් ඉස්කෝලේ යන කාලේ. ඉතින් ඒ තුලින් තමයි මම හැමදාම මේ රග ක්‍රීඩාවට යොමු වුණේ.